ආයිබෝවන් හැමෝටම ඔන්නද බලන්න තමන්ගේ දරුවන් සමග තනි වුණු අම්මා කෙනෙක් ඇයගේ උත්සාහය නිසාම සාර්ථක බිලියනපතිනියක් බවට පත් වුණු කතාවක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මූවි එකට. මේ ෆිල්ම් බිස්ව රිවිව්ස්. මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ බොහොම සතුටින් දෙමාපියන්, ඔවුන්ගේ දෙමාපියන් සහ අඩ සහෝදරිය වගේම හොඳම යාළුවෝ වුණ පෙගී සමග ජීවත් වෙන පුංචි ජෝයි කියන ගැහැණු ළමයා. ඉතින් මේ ජෝයිට හැම වෙලාවකම ඕන වෙනවා මොනවා හරි අලුත් දෙයක් නිෂ්පාදනය කරන්න. නමුත් ජෝයි ටිකෙන් ටික තරුණ වයසට එනකොට ඇයට බොහොම කඩවසම් සින්දු කියන තරුණයෙක් වෙනිසුලාවලදී මුණ ගැහෙන නිසා අන්තිමේදී මේ දෙන්න විවාහ වෙලා දරුවන් දෙන්නෙකුත් ලැබෙනවා. නමුත් අවාසනාවන්ත විදිහට මේ විවාහය ඔවුන්ගේ දික්කසාදයෙන් තමයි කෙලවර වෙන්නේ. මොකද මේ ටෝනිට ඕන වෙලා තියෙන්නේ ජනප්‍රිය ගායකයෙක් වෙන්න නිසා ඔහු ජෝයිටවත් දරුවන් බලා ගන්නවත් උදව් කරන්නේ නැහැ. ඉතින් මේ හැමදේම කළමනාකරණය කරගෙන ඉන්න ජෝයි ටෝනිගෙන් දික්කසාද වෙනවා වුණත් ටෝනි තවම ජෝයි සහ පවුල ගැන කරදර වෙන නිසා ජෝයි ඔවුන්ගේ පහත මාලේ ටෝනිට නවතින්න දෙනවා. ඉතින් මේ වගේම තමයි ජෝයිගේ දෙමව්පියන්ගේ තත්ත්වයත්. මොකද ජෝයිගේ තාත්තත් ඔවුන්ගේ විවාහය කඩලා දාලා වෙනත් කාන්තාවක් සමග විවාහ වෙලා තියෙනවා. මේ නිසාම ජෝයිගේ අම්මා ඇයගේ නිවසේ නැවතිලා දවසේ වැඩි හරියක් ටීවී බලමින් ඉන්නේ. ඔන්න දවසක් ජෝයි අලුත් දෙයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි බොහොම සිත් ගන්නාසුළු සුනක කරපටියක්. නමුත් මේ නිපැයුමට ජෝයි පේටන්ට් එක ගන්න කලින්ම වෙනස් සමාගමක් විසින් දවසක් ඇතුළත පේටන්ට් එක ලබා ගන්න සමත් වෙලා තියෙන නිසා ඔන්න ජෝයිට ආයමත් වතාවක් පරදින සිදු වෙනවා. ඉතින් බොහොම දුකින් ඇය දැන් ගුවන් සමාගමක ටිකට් වෙන් කරන නිලධාරිනියක් විදිහට වැඩ කරගෙන ඉන්න පටන් ගත්තා. ටික දවසකින්ම ඇයගේ මේ රස්සාවත් ඇයට අහිමි වෙනවා. මේ සමාගම ඔවුන්ගේ සේවක මණ්ඩලය අඩු කරන්න පටන් අරගෙන තියෙන නිසා එදා නිවසරාව ජෝයිට ඔන්න ආයමත් වතාවක් තවත් කරදරයක් වඩන බව දැනගන්න ලැබෙන්නේ. ඇයගේ තාත්තා නැවත කසාද බැඳපු කෙනාවත් දික්කසාද කරලා ඔහුට ඉන්න තැනක් ඉල්ලමින් ඇයගේ නිවසරට නිසයි. මේ වෙලාවේ ජෝයිගේ තාත්තා ඔවුන්ගේ නිවසට එන එකට ඇයගේ අම්මා විරුද්ධ වුණා. මේ ඉන්නේ ඇයගේ තාත්තා නිසා. ඇය ඔහුට ඉඩ තියෙන විදිහකට ජීවත් වෙමු කියලා ඇතුළට ගන්න සමත් වෙනවා. ඉතින් ලොකු සංවාදකින් පස්සේ ඔන්න ජෝයිගේ තාත්තා වෙන රෝඩිටත් ජෝයිගේ කලින් හස්බන්ඩ් වුණ ටෝනි සමග එකට මේ නිවසේ බිම්මහල බෙදා ගන්න සිදු වෙනවා. මොකද ඔහුට නවතින්න මේ ගෙදර වෙන තැනක් නැති නිසා. ඊළඟට අපිට දකින්න ලැබෙනවා ජෝයි මේ හැමදේටම කලින් ටෝනි සමග යාළු වුණ විදිය. ටෝනි සහ ජෝයි මුලින්ම හමු වෙලා තියෙන්නේ වෙනිසුලාගේ පාටියකදී වගේම ඔහුගේ ලස්සන ගායනට වශී වුණ ජෝයි ඔහු සමග කතා කරන්න පටන් අරගෙන තියෙනවා. නමුත් ටෝනිගේ හීනය ඇයගේ ජීවිතයෙන් ගොඩක් වෙනස් දෙයක් නිසා ඇය ටෝනි සමග ආදරයෙන් බැඳිලා තමයි අවසානට විවාහ වෙලා තියෙන්නේ. නමුත් මේ විවාහයට නම් ජෝයිගේ තාත්තා වෙන රූඩි කැමැත්තකින් ඉඳලා නැහැ. ඉතින් ඔන්න දැන් ජෝයිව හොයාගෙන ඇයගේ පුංචි කාලේ ඉඳන්ම යහළුවා වුණ පෙගී ඇයගේ නිවසට එනවා සමගම ජෝයි ඇයගේ නිවසේ ඇති වෙලා තියෙන මේ තත්ත්වය ගැන පෙගීට කියන්න පටන් ගන්නවා. ටික දවසකින් අපිට දකින්න ලැබෙනවා රූඩි ආයමත් ඔහුට මංගල යෝජනා හොයන්න පටන් අරගෙන තියෙනවා කියලා. ඉතින් මේ අතරේදී ඔහුට බොහොම ධනවත් වැන්දබුවක් වුණ රූඩි කියන කාන්තාව අඳුර ගන්න ලැබිලා තියෙනවා. ඉතින් රූඩි සහ ට්‍රූඩි එකිනෙකව හමු වෙනවත් එක්කම ඔවුන් දෙන්න අතරේ බොහොම හොඳ සම්බන්ධයක් ඔවුන්ට දැනෙන නිසා ඔවුන් තීරණය කරනවා පෙම්වතුන් බවට පත් වෙන්න. මේ සතුට සමරන්න හිතාගෙන රූඩිට ඇයගේ පෞද්ගලික බෝට්ටුවේ චාරිකාවක් යන්න ආරාධනා කෙරුවා. රූඩිට ඔහුගේ පවුලේ හැමෝමවත් මේ චාරිකාවට රූඩිගේ ආරාධනාව නිසාම අරගෙන එන්න සිදු වෙනවා. එදා ඔවුන් විනෝද වෙන අතරේ හදිසියෙම බෝට්ටුවේ පැද්දීම නිසා ජෝයිගේ අතින් වයින් වීදුරයක් බිඳිනවා වගේම ඉක්මනින්ම මේ වීදුරු කඩු ඉවත් කරලා මෙතන සුද්ධ කරන්න ජෝයිට සිදු වෙනවා. ජෝයි මෙහෙම සුද්ධ කරන අතරේ ඇයගේ අත් බොහොම දරුණු විදිහට තුවාල වෙන නිසා ඇය මේ වෙලාවේ ටිකක් අසාමාන්‍ය විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. ඇයගේ පවුල ඇය ජෝයි මහන්සිය නිසා මෙහෙම හැසිරෙනවා කියලා හිතුවත් ඇය නින්දර වැටෙනවා සමගම ඇයට ඇයගේම චරිතය වුණ පුංචි ජෝයිව හීනෙන් දකින්න ලැබෙනවා. පුංචි ජෝයි කියන විදිහට ජෝයි අයගේ ජීවිතෙන් අවුරුදු 17ක් අපතේ යවලා තියෙනවා. මොකද ඇය මේ වෙන තෙක්ම අලුත් දෙයක් නිර්මාණය කරන්න උත්සාහ කරලා නැහැ. ඔන්න ටික වෙලාවකින් ජෝයි අවදි වෙනකොට ඇයගේ සිතුවිලි හොඳටම වෙනස් වෙලා නිසා ඇය ඔහුගේ කලින් සැමියා වුණ ටෝනිවත් ඇයගේ පියා වුණ රූඩි නිවසින් පිට වෙලා ගිහින් අලුත් තැනක් හොයාගන්න ඕන බව කියනවා. නමුත් මේ වෙලාවේ රූඩි නම් එකට ටිකක් කැමති වෙන්නේ නැහැ. ඉතින් ජෝයිගේ තාත්තා දැන් සම්බන්ධ වෙලා ඉන්නේ රූඩි කියන ධනවත් කාන්තාව සමග නිසා ඔහුට යන්න බැරි නම් ජෝයිට ඇයගේ ව්‍යාපාරයකට ණයක් ඉල්ලලා දෙන්න කියලා කියනවා. මේ විදිහට රූඩි මේ ණය ගැන රූඩි සමග කතා කරලා ජෝයිගේ ව්‍යාපාර අදහස අහන්න කැමති වෙනවා. මෙතනදී ජෝයිට අලුත්ම අදහසක් පහළ වෙලා තියෙනවා. ඒ තමයි අතින් මිරිකන්නේ නැති යාන්ත්‍රික මොප් එකක් නිර්මාණය කරන්න. මේ අදහස ගැන රූපවලින් පැහැදිලි කෙරුවා රූඩිට මේ නිර්මාණයේ ආකෘතියක් අවශ්‍ය වෙන නිසා ඔන්න ජෝයිට ඊළඟට සිදු වෙනවා මේ අරුම පුදුම මොප් එකේ ආකෘතියක් හදලා රූඩිට පෙන්වන්න. උපකරණයට කැමති වුණත් මේ ව්‍යාපාරයට ආයෝජනය කරන නම් ජෝයි හොඳ තරඟකාරයෙක් බව දැනගන්න ඕන නිසා ඔන්න මේ වෙලාවේ ජෝයිගෙන් රූඩි ප්‍රශ්න කිහිපයක් අහනවා. මුලින්ම ඇයගේ පාසල් ගමනත් ඊළඟට ඇය ඉගෙන ගැනීමෙන් ලබාගත් ප්‍රතිඵල සහ අවසානටම බිස්නස් හවුල්කරුවන් දෙන්නෙක් අතර ආරවුලක් ඇති වුණොත් එය විසඳ ගන්න විදිහත් ඇයගෙන් අහනවා.
මේ හැම දෙයකටම බොහොම සාර්ථකව විශ්වාසයෙන් උත්තර දුන්නු ජෝයිට ඔන්න අන්තිමේදී ට්‍රූඩිව මේකට කැමති කරගෙන ඇගේ ආයෝජනයේ ජෝයිගේ අලුත් නිෂ්පාදනයේ වැඩ පටන් ගන්න පුළුවන් වෙනවා. ටිකෙන් ටික මේ නිෂ්පාදනය ගොඩක් කඩවල විකුණන්න ඇය උත්සාහ කරුවත් මේ නිෂ්පාදනය කිසිම විදිහකින් විකිණෙන්නේ නැති බව කියලා හැම කඩයකින්ම ඇගේ නිෂ්පාදනය ප්‍රතික්ෂේප කරනවා. ඇය මේ නිෂ්පාදනය ඩොලර් 12ක් වැනි සුළු ගානකට දෙන බව කිව්වත් කඩහිමිකරුවන් ගොඩක් දෙනෙකුගේ මතය වෙන්නේ මේක නිෂ්පාදනය කරන එක නවත්වන්න අවශ්‍ය බව. ඉතින් මේක කඩවල් වලින් ගන්නේ නැති නිසා ඇය විසින්ම පාරේ සහ වාහන නවත්වන තැන්වල මේක විකුණන්න උත්සාහ කරුවත් ඒ වැඩේත් හොඳින් අවසන් වෙන්නේ නැහැ. මේ අතරේ තමයි ජෝයි මේක විකුණන්න ගන්න උත්සාහය ටොයින්ට දකින්න ලැබෙන්නේ. මේ නිසා ඔහු ඇයව ලොකු ටීවී කම්පැනියක විවිධ වැඩසටහන් කරන ඔහුගේ යාළුවෙක් වන නීල් වෝක ළඟට එක්කගෙන යනවා. මෙතනදී නීල් සහ ඔහුගේ කණ්ඩායම විසින් ජෝයිගේ පැහැදිලි කිරීම අහලා නිෂ්පාදනය පරීක්ෂා කළ සමහරු මේකට කැමති වෙන්නේ නැහැ. නමුත් මේකට කැමැත්තක් දක්වපු නීල් කියනවා ඊළඟ ටීවී වැඩසටහනේදී මේ වගේ මොප් 50000ක් විකුණන්න ලැහැස්ති කරන්න මම ඒක ඔයාලට කරලා දෙන්නම් කියලා. ඔන්න මේ ආරංචිය සතුටු වුණ ජෝයි ඉක්මනින්ම ගෙහෙල්ලා ට්‍රූඩිගෙන් මේ මොප් 50000 නිෂ්පාදනය කරන්න මුදල් ඉල්ලුවා. ට්‍රූඩිට ජෝයි දැනටමත් ණය නිසා ඇය මේකට කැමති වෙන්නේ නැහැ. නමුත් ඇය කියනවා ජෝයි ඇයගේ නිවස සහ ඉඩම ඇයට උකස් තැබුවොත් ඇය මේකට සල්ලි දෙන්නම් කියලා. මේ වෙලාව වෙන කරන්න දෙයක් නැති නිසාම ගිවිසුමට කැමති වෙලා ඔන්න ජෝයි විසින් එක සමාගමකට මේ මොප් හදන වැඩේ බාර දෙනවා. මේ විදිහට කාලය ගෙවෙනකොට ටික දවසකින් ජෝයිගේ මුළු පවුලම ඔවුන්ගේ නිවසේදී එකතු වෙනවා. ඇයගේ මේ මොප් එකේ ඇඩ් එක බලන්න හිතාගෙන මොකද කොච්චර ප්‍රමාණයක් විකිනේද කියලා ඔවුන්ට බලා ගන්න ඕන වෙලා තියෙනවා. නමුත් අවාසනාවට මේ ඇඩ් එකේදී ඇගේ මොප් එක හරි විදිහට ඔවුන්ට පෙන්ව ගන්න බැරි වෙන නිසා එදා කිසිම මොප් එකක් විකිනෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ ජෝයිගේ තිබුණු සියලුම මුදල් මේ ව්‍යාපාරයට යෙදෙව්ව නිසා ඇය නීල්ට කතා කරලා මොප් 50000ක් හදන්න ගිය මුදල ආපහු ලබා ගන්න උත්සාහ කෙරුවා. ජෝයිට සම්පූර්ණ මුදලෙන් 3න් එකක් පමණක් ගන්න ලැබෙන බවත් කියන නිසා ජෝයි මානසිකව කඩා වැටෙන්න පටන් ගන්නවා. නමුත් පහෝදා ආයමත් වතාවක් නීල්ගේ ඔෆිස් එකට ගිහිල්ලා ඔහුව හමු වෙලා ටීවී එකේ මේ මොප් එක ප්‍රදර්ශනය කරන තවත් අවස්ථාවක් ඉල්ලනවා. නමුත් මේ පාර ඇය විසින්ම මේක කරන බව ඔහුට කියන නිසා ඕන නීලු මේ අවසන් යෝජනාවට කැමති වෙනවා. ජෝයි බොහොම හොඳින් සූදානම් කරලා අවසානයේ ස්ටේජ් එකට යවුවත් ජෝයි මීට කලින් මේ විදිහේ කිසිම දෙයක් කරලා නැති නිසා ඇය කැමරාව ඉදිරියේ ටිකක් කලබල වෙන්න පටන් ගන්නවා. නමුත් මේ වෙලාවෙම මෙතනට කතා කරන පාරිභෝගිකයෙක් මේ මොප් එකක් ඕනේ බව කියනවා සමගම අපිට දකින්න ලැබෙනවා මේ කතා කරන්නේ ජෝයිගේ යාළුවා වුණ පෙගී කියලා. ඉතින් පෙගී මෙහෙම කතා කරලා තියෙන්නේ ජෝයිගේ හිතේ ධෛර්යයක් ඇති කරවලා ඇයට පොඩි තල්ලුවක් දෙන්න. ඔන්න මේකත් සමග බොහොම සතුටින් සහ විශ්වාසයෙන් ඇයගේ නිෂ්පාදනය කර ටීවී ෂෝ එකේ පැහැදිලි කරනකොට මොප් 47000ක ඉල්ලුම ඒ වෙලේම ඇයට ලැබෙනවා කියලා ජෝයි වගේම නීල්ට දකින්න ලැබෙනවා. එදා බොහොම සතුටු වුණ ජෝයි ආයමත් නිවසට ගියත් ඇයගේ සතුට නම් වැඩි වෙලා තියෙන්නේ නැහැ. මොකද ජෝයිගේ මවගේ මව ඔවුන්ගෙන් සමුගෙන ගිහින් තියෙනවා. ඉතින් ටිකෙන් ටික ඇයගේ අවසන් කටයුතු ඉවර වුණත් මේ වෙලාවෙම ජෝයිට අලුත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි මේ මොප් එක හදන්න ආමුද්‍රව්‍ය දෙන සමාගම මේ ආමුද්‍රව්‍ය වල මිල වැඩි කරලා තියෙනවා. මොකද ජෝයිට ටීවී ෂෝ එකෙන් පමණක් ලොකු ඇණවුමක් ලැබුණ නිසා ඔවුන් මේකෙන් වාසියක් ගන්න බලාගෙන ඉන්නේ. දැන් ජෝයිට මේ ප්‍රශ්නයෙන් බේරෙන්න නම් පෙගීගේ උදව්ව අවශ්‍ය බව කියලා ජෝයි සමග පෙගීව යවුවත් මෙතනදී පෙගී නිසා තවත් මේ වැඩේ නරක අතට හැරෙනවා. මේ තත්ත්වයෙන් ගොඩ එන්න හිතාගෙන ජෝයි පහෝදා ෆැක්ටරි අයිතිකාරයව හමු වෙන්න ගියත් ෆැක්ටරි අයිතිකාරයා විසින් මිල පහළ දාන්න කැමති වෙන්නේ නැහැ. මේ නිසාම ඇයගේ තත්ත්වය තවත් නරක අතට හැරෙනවා වගේම ඇයට අවශ්‍ය වෙනවා ඇයගේ නිෂ්පාදනය හැදෙන මැෂින් එක බලන්න. නමුත් සැකසහිත විදිහට ජෝයි ප්‍රතික්ෂේප කරනකොට ඇයට තේරෙනවා මොකක්ම හරි දෙයක් මොවුන් කරන්න යන බව. ඉතින් ජෝයි මෙතනින් පිට වෙලා යන අතරේ වොෂ්රූම් එකට ගිහින් එතන තිබුණු වාක් අවුලකින් ෆැක්ටරි ඇතුළට රිංගන සමත් වෙන ජෝයිට ඔන්න අන්තිමේදී දකින්න ලැබෙනවා මේ ෆැක්ටරි අයිතිකාරයා ඇයගේ මොප් එක වෙනස් කරලා බොරු පේටන්ට් එකක් අරගෙන ඇයගේ අවසරයකින් තොරව මොප් එක නිෂ්පාදනය කරමින් ඉන්නවා කියලා. මේ ගැන ජෝයි අයිතිකාරය සමග කතා කරන්න පටන් ගත්තත් වැඩි වෙලාවක් යන්න කලින්ම අනවසරයෙන් ඇතුළු වුණු බවට පැමිණිලි කරලා ජෝයිව කූඩුවට යවන්න නම් ෆැක්ටරි අයිතිකාරයට වැඩි වෙලාවක් යන්නේ නැහැ. එදා ජෝයිගේ වාසනාවට ඇයගේ තාත්තට ඇයව පොලිසියෙන් බේරගන්න පුළුවන් වුණා. නිවසනාව ජෝයිට මේ නඩුව දිගටම කරගෙන යන්න බැරි බවත් ට්‍රූඩිගේ සල්ලි නැති කරගත් නිසා ඒවා ආයමත් ගෙවන්න වෙන බවත් අහන්න ලැබෙනවා. ඒ වගේම ඇය විසින් විකුණුව සියලුම මොප් වලට අර ෆැක්ටරි අයිතිකාරයට මුදල් ගෙවන්නත් සිදු වෙන බව කියන නිසා ට්‍රූඩි ජෝයිගේ ව්‍යාපාරයේ බංකොලොත් වන බවට කිවිසුමක් අත්සන් කරලා ඔවුන්ගේ ව්‍යාපාර හවුල නවත්තලා දාන්න සමත් වෙනවා. මේ හැමදේම කම්පැනිට පත් වෙලා බොහොම දුකින් සහ තරහින් ඇයගේ වැඩ ගැන පසුතැවුණා. පහෝදා ජෝයි ඇයගේ කොණ්ඩේ පවා කපමින් වෙනස්ම පුද්ගලයෙක් බවට පත් වෙන බව අපිට දකින්න ලැබෙනවා. දැන් ජෝයි හදන්නේ හැම දෙයකටම කලින් ඇයගේ නිෂ්පාදනවල අයිතිය ගැන දැනගන්න. මේ නිසා තනියම පේටන්ට් සහ කොපිරයිට් නීති ගැන ඉගෙන ගන්න ජෝයිට ටිකෙන් ටික තේරෙනවා. ඇයගේ මොප් ඩිසයින් එකට මුලින්ම පේටන්ට් අයිතිය ලැබිලා තියෙන බවත් අර ෆැක්ටරි හදන මොප් එක ඇයගේ මුල් නිර්මාණයේ අනුරුවක් බවත් ඔප්පු කරන්න පුළුවන් කියලා.
ඉතින් මේ හැම විස්තරයක්ම අතේ තියාගෙන ඊළඟ දවසේ වැක්‍රියේ අයිතිකරුට හෝටලයකට කතා කරන ජෝයි ඔහුව හමු වෙලා මේ ගැන කතා කරන්න පටන් ගන්නවා. නමුත් ඔහු ආව ගමන්ව තවත් ඔහුට කරදර කරලා වැඩක් නැහැ. දිගටම කරදර කළොත් ඇයගේ ජීවිතේ පවා නැති වෙයි කියලා කිව්වත් බය නොවන ජෝයි මෙතනදී නීතිමය පැත්තෙන් සහ ඇයගේ නිර්මාණයේ අයිතිය ලබා ගන්න පුළුවන් විදිහ ගැන විස්තර කරනවා සමගම හොඳටම බය වෙන මේ ෆැක්ටරි අයිතිකාරයා ඔන්න මෙතනදී ඇයගේ නිර්මාණයේ අයිතිය ආයමත් ඇයට ලබා දෙන්න ඇයගෙන් ගත් දඩමුදල් වගේම මෙච්චර කල් ඉපෙව් ලාභෙන් 98%ක් ඇයට ලබා දෙන බවත් කියනවා. ඉතින් මේකෙන් ඇයගේ ජයග්‍රහණය සටහන් කරපු ජෝයි බොහොම සාර්ථක ව්‍යාපාරිකාවක් බවට පත් වෙනවා කියලා පෙන්වනවා සමගම මේ ලස්සන කතාවත් මෙතනින් ඉවර වෙනවා.